රයිට් සියලු දෙනාටම ජේසු පිටයි අද දවසේ මම කතා කරන්න යන්නේ මේ දේව වචනය ඔබට ගෙනෙන්න අද දවසේ දෙවියන් වහන්සේ නැවත වතාවක් මට දුන්නා වූ මේ කරුණාව නිසා දෙවියන් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ අවසාන කාලේ බොහෝ මිනිසයන් බොහෝ දේවල් කතා කරනවා මේ ඊශ්‍රායල් පලස්තීන් යුද්ධය ගැන කතා කරනවා ඒ වගේම මේ ඊශ්‍රායල් පලස්තීන් යුද්ධය තුල ඇත්තටම මොකද්ද සිදුවෙන්නේ මොකද්ද මේ දේවල් වලට කරන්න අවශ්‍ය වෙන්නේ මේ දේවල් අපි දන්නේ නැහැ නමුත් ගොඩක් අය මේ මැද පෙරදිග රටවල් වලින් මම බලනවා මේ මිනිස්සු කැළඹෙනවා බේරන්න කියලා අඬනවා එක එක දේවල් කරනවා. නමුත් හොඳට මතක තියාගන්න ඔබ මොන දේ කරත් ඔබ ගැලවෙන්නේ නැහැ. යේසුස් වහන්සේව පිළිගෙන ඔබ යේසුස් වහන්සේ තුල රැකවරණය වුණොත් තමාගේ පාප වලට පසුතැවුනොත් පමණයි ඔබ මේකේ ගැලවෙන්නේ. ඒ හැරෙන්න යේසුස් වහන්සේට හෝ ඊශ්‍රායලයට විරුද්ධ වෙන සියලු දෙනාම දෙවියන් වහන්සේ නසන්ට යනවා ඒ සියලු දෙනාට දඬුවම් දෙන්න යනවායි කියලා. ඒක තමයි බයිබලය ප්‍රකාශ කරන්නේ. මේ දේවල් දැන් කතා කරන්න ගියාම ගොඩක් ප්‍රශ්න හේතුව ගොඩක් අය කතා කරන්නේ නැහැ. කතා කරන්න එපායි කියනවා, බයයි, ගොඩක් දේවල් තියෙනවා. නමුත් මොන දේ ආවත් දෙවියන් වහන්සේගේ මේ වචනය කතා කිරීම සහ ඔබට මේ සම්බන්ධව යම්කිසි අවබෝධයක් දෙන එක තමයි අපේ වගකීම. ඒ වගේම දෙවියන් වහන්සේගේ කැමැත්තත් එයයි. අද දවසේ දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙන නිසා තමයි ඔබ මේ වචනය අද දවසේ අහන්න යන්නේ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා තමයි අද මේ එසේකියල් පොත. ඒ වගේම දෙවියන් වහන්සේ මේ අනාගතේ මේ දවස්වල ඒ වගේම සිදුවෙන්න යන සියල්ල ගැන ඔබ අද දවසේ දැනගන්න යන්නේ. දෙවියන් වහන්සේ ඔබ මත තබා තිබෙන උන්වහන්සේගේ මහත් වූ කරුණාව නිසායි. ඒ වගේම අද දවසේ අපි කතා කරන්න යනවා විශේෂයෙන් මම කලින් කිව්වා වගේ මේ ඊශ්‍රායල් ඊරානය මේ සිදුවෙන්න යන දේවල් මේ යුද්ධය දැනට මොකද්ද සිද්ධ වෙන්නේ මේ දේවල් වලින් යම් කිසි දේවල් පමණක් ඔබට මම කතා කරන්න යනවා හැම දෙයක්ම කතා කරන්න වෙලාවක් නැහැ මේ පාඩම මේ බයිබලයේ කියන්නේ ඉතා ගැඹුරු දෙයක් මේක හරියට කියවලා අත්දැකීම් තුල දෙවියන් වහන්සේ තුල යන මනුෂ්‍යයන්ට මේක අනර්ග මඟ පෙන්වීමක් සා දේව වචනය එලෙසම සිදුවෙන එක ඔබට බලා ගන්නට පුළුවන් වෙනවා. මේ එසේකියල් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පරිච්ඡේදයේ ඔබ නිවාඩුවේ ඔබට වෙලාවක් යම්කිසි මොහොතක් ලැබෙන විට ඔබ යාඥා කරලා මේ දේවල් කියවලා බලන්න ඔබට මේ දේවල් ගැන දෙවියන් වහන්සේ එළිදරව් කරන්න යනවා. ඔබ මේ දේවල් සත්‍යතාවය අවබෝධ කරගන්න යනවා. මේකේ කියලා තියෙන යුද්ධය දැන් පටන් ගත්තා. මේ 38 39 කියලා තියෙන යුද්ධය තමයි මේ මොහොතේදී පටන් අරගෙන යන්නේ. ඊළඟ එක ඊශ්‍රායල් වලට විරුද්ධව ගොඩාක් රටවල් එනවා. ඒ වගේම ස්ථාන දෙකක් ගැන දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ස්ථාන දෙකට විරුද්ධව තමයි මේ මිනිස්සු නැගිටලා එන්නේ කියලා. ඒ වගේම එසේකියල් 38 8 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ වගේ කතාවක් දෙවියන් වහන්සේ කියනවා 38:8 බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධාන කමට පත්වී කඩුවෙන් මිදී තිබෙන දේශයට මතු අවුරුදු වලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරින් ඊශ්‍රායල් කඳුවලට රැස් කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබුණ නමුත් ඔවුන් ජාතියක් අතරේ ගෙන්වනු ලැබ සියල්ලම නිසැකව වාසය කරති. එතකොට මේ ඊශ්‍රායල් දේශය කලින් දෙවියන් වහන්සේගෙන් දුරස් වුණ නිසා දෙවියන් වහන්සේ මෙයාලව දුරස් කරලා නැවත මෙයාලව ගෙන්වලා මෙම ස්ථානයේ ඊශ්‍රායල් දේශයේ උන්වහන්සේ තෝරාගත්තා වූ පොරොන්දු භූමිය තුල උන්වහන්සේ මොවුන්ව තබනවා. මොවුන් සුවසේ වාසය කරන මොහොතේදී මොවුන්ට විරුද්ධව මිනිසයන් නැගිටලා එනවා. ඇත්තටම මේ දේ පසුපසින් බලන්න ගියොත් ඔය බාල්ටයි දෙවියන් වහන්සේටයි තිබෙන සටනක්. නමුත් මේක බයිබලයේ දන්නේ නැති මිනිස්සයා ආත්මික ලෝකයේ දන්නේ නැති මිනිස්සයා සිතන්නේ කොහොමද? ක්‍රිස්තියානි අය නැත්තම් මේ යුදෙව්වන් ඊශ්‍රායල් මේ මුස්ලිම් අයව මරනවා. එහෙම නිතන්නේ. ඇත්තටම මේ මුස්ලිම් කවුද? යුදෙව් කවුද? පිතුණුවන් කවුද කියන හරි අවබෝධයක් නැතුව ඔක බලන්න ගියාම ජාතිවාදයක් ඇටියට මේක ගොඩ නැගෙනවා. දැනට බොහෝ මිනිස්යන් තුල ගොඩ නැගිලා තිබෙන මාර්තුකාවත් මෙයයි මේ ජාතිවාදය කියන එක මේ තුලිනුත් ඇවිල්ලා තිබෙන්නේ.
නමුත් කවුරු කොහොම කිව්වත් මොන දේ කරත් මේවා වෙනස් කරන්න බෑ. හේතුව අද වෙනකන් සිදු වෙන්නේත් බයිබලයේ තිබෙන දේවල්, මේ අද සිදු වෙන්නේත් බයිබලයේ තිබෙන දේවල්, හෙට සිදු වෙන්න යන්නේත් මේ බයිබලයේ තිබෙන දෙවියන් වහන්සේගේ වචනය පමණයි කියන එක 100%ක් මම විශ්වාස කරමින් ප්‍රකාශ කරනවා. හේතුව උන්වහන්සේ පවසනවා ආරම්භයයි අවසානයයි මමයි කියලා. උන්වහන්සේ අනිවාර්යෙන් මේ පවසනසේ කරන්ට උන්වහන්සේ ධර්මිෂ්ඨව අවංකව සිටිනසේක. හේතුව බොරු කියන්ට උන්වහන්සේ මිනිසෙක් නොවේ. මිනිසයා බොරු කියන්ට පුළුවන්, නමුත් දෙවියන් වහන්සේ කවදාවත් බොරු කියන්නේ නැත. ඒ වගේම ඊශ්‍රායල් මේ සම්බන්ධව තවත් දාලා තිනවා 39 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ මෙන්න මේම කතාවක් කියනවා. මම නුඹ අරවා නුඹේ ඇඳ උතුරු දුරස්ථාන වලින් නුඹ ගෙනවිත් ඊශ්‍රායල් කඳු පිටට නුඹ පමුණුවා නුඹ දුන්නා වූ නුඹේ වමතේ ගසා දමා නුඹේ ඊගස් නුඹේ දකුණු අතින් වැටෙන්ට සලස්වන්නෙමි. එතකොට මේ කියන්නේ ඔය කඳු දෙසට ගෙනල්ලා ඔවුන්ව පරාජය කරනවයි කියන එක තමයි දෙවියන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ. මේ එසේකියල් 38 39 ඔබ හරියටම කියවලා බලන්න මේ පැරණි නම් දාලා තිනවා. දැන් වර්තමානයේ පවතින රටවල් වල නම් වෙනස්. මේවට පැරණි නම් තියෙනවා. ඔය ගෝග් කියලා කියන්නේ රුසියාව. ඒ වගේම මේ ඊශ්‍රායල් වලට විරුද්ධ වෙන රටවල් මේ හැම දෙයක්ම දාලා තියෙනවා. ලිබියාව, පාලස්තීනය මේ හැම දෙයක්ම දාලා තිනවා. ඕවා පැහැදිලිවම ඔයාලා කියලා බලන්න. මම අද කතා කරන්න යන්නේ මේ අවසාන කාලේ දැන් අපිට දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ අලුත් කිව්ස්මේ මොකද්ද ප්‍රකාශ කරලා තින්නේ මේ යුද්ධය ගැන. මේ යුද්ධ සිද්ධ වෙනකොට අපි මොකද්ද කරන්න ඕනේ? මෙවැනි දේවල් තමයි අද දවසේ අපි කතා කරන්න යන්නේ. ඒ වගේම මේ යුද්ධය මුලින්ම පටන් ගත්තේ ඔය හමාස් ඊශ්‍රායල් ප්‍රශ්නය. එයාලත් ඔය ප්‍රශ්නේ පටන් ගත්තේ කඳු වැටිය ප්‍රශ්නයක් නිසා. දෙවියන් වහන්සේ මෙතනත් ඔය කඳු වැටියට ගේනවයි කියන්නේ ඒක තමයි. මේ කන්දර තමයි ඔය යුද්ධේ පටන් ගන්නෙ. මේකේ තියෙනවා අල් අක්සා කියලා මුස්ලිම් පල්ලියක්. මේ අල් අක්සා පල්ලිය එයාලට ඕනේ කියලා පලස්තීනවරුන්ට ඕනේ කියලා පලස්තීනවරු රණ්ඩු වෙනවා. ඊශ්‍රායල් දෙන්නේ නැහැ මේක අපේ භූමිය කියලා මෙයාලා රණ්ඩු වෙනවා. ඊශ්‍රායල් වරු මේක කියන්නේ හේතුව ඊශ්‍රායල් දේශයේ සාලමෝන් රජතුමාගේ දේවස්ථානයේ තිබුණේ මේ කඳු වැටියේ. ඒ වගේම සෙරුබාබෙල් තුමාගේ දේවස්ථානයේ තිබුණේ මේ කඳු වැටියේ. ඒ වගේම දාවිත් රජතුමා මිල දීලා ගත්තේ මේ කඳු වැටිය. ඒ වගේම ආබ්‍රහම් තුමා ඊසාක්ව බිලිදෙන්න ගියේ මේ කඳු වැටිය. දැන් ඔබේ නිවස තුල ඔබ නැති අතර මේ කවුරු හරි ඇවිල්ලා මේ බාරගත්තොත් එහෙම දෙන්න බෑනේ නේද? ඒකනේ ඇත්තතාවය. ඒකනේ සත්‍යතාවය. ඒ වගේ තමයි මේ ප්‍රශ්න නිසා තමයි මේ කියන්නේ. දැන් මේ මොස්කේක මේ පල්ලි අල් අක්සා ඇවිල්ලා මීට අවුරුදු 10කට කලින් වගේ තමයි මට මතක. හරිද? දැන් මේක කියන්නේ අවුරුදු 2500කට 3000කට කලින්. ඊටත් කලින්. එතකොට දෙවියන් වහන්සේ මේ දේවල් ප්‍රකාශ කරලා තියෙන්නේ මේවා සිදු වෙන්න කලින්. හොඳට අවබෝධ කරගන්න මේ දේවල් දන්නේ නැතුව කිසිම දවසක කතා කරන්න යන්න එපා. හේතුව ඔබටත් දඬුවම් විඳින්න සිදු වෙනවා. ඊළඟ මේ කඳු වැටියේ තමයි තුන්වන දේවස්ථානයේ පැමිණෙන්න යන්නේ. ඊශ්‍රායල් මේ දේවස්ථානයේ ආදන්ට පටන් ගන්නවා. ඒ වගේම මේ කඳු වැටිය තමයි ඊශ්‍රායල් මේ දේවස්ථානයේ ගොඩ නැගිය යුතුයි කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒක තමයි ඇත්ත. ඒක හැබැයි ඒ විදිහටම සිදු වෙන්න යනවා. මේ කඳු වැටිය පල්ලිය තියෙන නිසා ඊශ්‍රායල්ගෙන් අරගෙන පලස්තීනයට දෙන්න මේකට මැදිහත් වෙනවා රුසියාව. දැන් ඉස්සරහට. හරිද? මේ යුද්ධය කෙරෙහි එනවා. 100කට වැඩි රටවල් ප්‍රමාණයක් UN එකේ සාකච්ඡා කරලා ඊශ්‍රායල් වලට කියනවා මේ රට පලස්තීනයට මේ කන්ද පලස්තීනයට දෙන්න කියලා. නමුත් මෙයාලා ඔක දෙන්න යන්නේ නැහැ. හේතුව මෙයාලගේ පාරම්පරික දෙවියන් වහන්සේ ඒ කාලේ ඉඳලා මුල් කාලේ ඉඳලම මෙයාලට දීලා තිබෙන විශේෂිත වූ ස්ථානයක් තමයි මේක.
එම නිසා මෙයාලා මේක කවදාවත් දෙන්න යන්නේ නැහැ. මේක තමයි දෙවියන් වහන්සේ ඔය එසේකියල් 38 39 මේ දෙකේම කියන්නේ. එතකොට මේ කඳු වැටිය මේමයි කියලා ඔය ආබ්‍රහම්ලා ඉන්නකොට දාවිත් රජතුමාලා ඉන්නකොට මේ අනාගත වාක්‍ය ඔක්කොම කියනකොට මේ අල්-අක්සා දේවස්ථානය එතන නැහැ. ඊශ්‍රායල්ගේ අතේ ඒ කඳු වැටිය නැහැ. වෙනත් රටවල් වෙන යම් කිසි රටක් යටත ඕක තිබුණේ. එතකොට දෙවියන් වහන්සේ මෙයාලා ගාවත් නැතුව එයාලා ගාවත් නැතුව තියෙන මොහොතේදී තමයි මේක ප්‍රකාශ කරන්නේ. දැන් දෙවියන් වහන්සේ කියපු දේවල් සිදු වෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේ කිව්වා දහස් ගණන් පාළු වෙලා අවුරුදු ගණන් නැති වෙලා හිටපු ඊශ්‍රායල් ජනතාව නැවත මම ගෙනල්ලා ස්ථිර කරනවා මේ දේශය කියලා. ඒ වගේම 1948 මැයි මාසේ 14 වෙනිදා මෙයාලා දෙවියන් වහන්සේ ගෙන්නනවා. එදා ඉඳන් ජීවත් වෙලා ඒ ආපු පළවෙනි දවසේම ඊශ්‍රායල්ට ගාන්න හදන ඔය හැම රටක්ම එක්කව වෙලා. එදාත් ගාන්න බැරි වෙනවා දවස් දෙකකින් තුනෙම යුද්ධය ඊශ්‍රායල් ඉවර කරනවා. එදා ගාන්න බැරි කට්ටිය කොයිද අද ගන්න. අද ගාන්නත් වෙන්නේ නැහැ. හේතුව ඊශ්‍රායල් වරුන්ගේ හොඳ නිසා නෙමෙයි ඊශ්‍රායල් අයගේ දක්ෂතාවය නිසා නොමෙයි. ආරම්භයයි අවසානයයි වූ සර්ව පරාක්‍රම වූ සර්ව බලධාරී වූ දේවයන් වහන්සේ ඔවුන් රැකවල් කරන නිසා, ඔවුන් මැදේ සිටින නිසා, උන්වහන්සේ පොරොන්දු කරපු දේශය නිසා, උන්වහන්සේ තෝරාගත්තා වූ ජනතාව නිසා දෙවියන් වහන්සේ ඔවුන්ගේ පක්ෂේ සිට ගන්නට යනවා. දැන් මේවනේ බලන්න ඔබේ දරුවෙක්ට වෙන කවුරු හරි ගානවට ඔබ කැමතිද? නෑනේ. දෙවියන් වහන්සේ තේම තමයි ඊශ්‍රායල් වරුන් වැරදි කරද්දී ඔවුන්ට දඬුවම් කරනවා, ඔවුන්ව යම් කිසි දේවල් වලට පමුණුවනවා. නමුත් තව කෙනෙකුට අත තබන්න දෙන්නේ නැහැ. හේතුව දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ සෙනග නිසා. ඒ වගේම දැන් මේ යුද්ධය පටන් ගන්නකොට ඊශ්‍රායල් හමාස් යුද්ධය පටන් ගන්නකොට 2024 ඔක්තෝබර් 17 වෙනිදා පටන් ගත්තේ. දැනට අවුරුද්දක් සිද්ධ වෙන්නත් යනවා. මේක පටන් ගන්නකොට මිනිස්සු කිව්වා දවසින් දෙකකින් ඕක ඉවර වෙයි කියලා. නමුත් ඉවර වුණේ නැත. එහෙම ඉවර වෙන්නේ නැහැ. හරිද? මීළඟ මේක කොහොමරි කැරකිලා මෙයාලා මේ එක එක යුද්ධ මාර්තුකා දාගෙන ඇවිල්ලා එක එක දේවල් වලට මේ යුද්ධය ඇවිල්ලා අවසානයේට නවතින්නේ ওই දේවස්ථානයේ ප්‍රශ්නේ තමයි මේ යුද්ධේ නවතින්නේ. මේක තමයි විශේෂිත ඔය තුන්වෙනි ලෝක යුද්ධෙට ආරම්භය. මෙතනින් තමයි ඔය ලෝක යුද්ධය පටන් ගන්නෙ. ඒ වගේම නියුක්ලියර් බෝම්බ් ඒ කියන්නේ න්‍යෂ්ටිකාවි. يعني මේ ගැනත් බයිබලයේ කියලා තියෙනවා. ඔය 38 39 ඔයාලා කියවලා බලන්න. මේක තමයි ඔය එලිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ කියන ඒ යුද්ධය තමයි මේ පටන්ගෙන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අද වෙනකම් මේ බයිබලයේ කියලා තියෙන දේවල් තමයි මේ පොළොව තලයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රියාත්මක වෙන්න යන දේවල් සිදු වෙන්න යන දේවල් දෙවියන් වහන්සේ ඊටාම අනර්ග ලෙස නියම ලෙස ගානටම වෙලාවට මේ හැම දෙයක්ම කියලා තියෙන්නේ. ඉස්සරහට එන්න යන මේ ඉදිරි කාලවල 2030 වෙනකොට 30 වෙන්න කලින් තුන්වන ලෝක යුද්ධය පටන් ගන්නට ගොඩාක් වාතාවරණ තිබෙනවා. හරිද? මේ දේවල් ඔබ අවබෝධ කරගන්න. ඔබ තවමත් මේ රැකියාව අරවා මේවා කියලා ඔබට මුල් තැන දීගෙන දුවන්න එපා. හේතුව ඔබ මොනා කරත් මතක තියාගන්න ඔබට ওই දේවල් කරන්න වෙන්නේ නැහැ. මොන දේ කරත් මම මේවා කරන්න එපයි කියලා කියන්නේ නැහැ. කරන්න. නමුත් මුල් තැන දෙවියන් වහන්සේට දෙන්න මේ දේ ගැනත් හොයලා බලන්න. මේ දේවල් තුලත් ඔබ යන්න. හේතුව දැන් දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා දන්නේ නැතුව ඔබ දෙවියන් වහන්සේ මාපු ලෝකේ ජීවත් වෙලා වැඩක් තියනවාද? දෙවියන් වහන්සේ ඔබට තබා තියෙන සැලැස්ම මොකද්ද කියලා දන්නේ නැතුව ඔබ ජීවත් වෙලා වැඩක් තිබෙනවද? දෙවියන් වහන්සේ ඔබට මොකද්ද කියන්නේ කියලා දන්නේ නැතුව ඔබ ජීවත් වෙලා වැඩක් තිබෙනවද? ඒක නිෂ්ඵලයි. එම නිසා තමයි මේ ඔබට ප්‍රකාශ කරන්නේ. දැන් තුන්වෙනි දේවස්ථානයේ ඊට පස්සේ නිම කරන්න ඊශ්‍රායල් ජනතාව පැමිණෙනවා. ඊට කලින් මෙයාලා අදනවා පූජාසනයක්. මේ පූජාසනය තමයි අවසාන කාලේ ඉන්න මේ කිතුණුවන්ට යේසුස් වහන්සේ පිළිගත්ත මිනිසයන්ට අවසාන සලකුණ වන්නේ. එතකොට මේ පූජාසනය බඳින්න කලින්
මේ දේවස්ථානය හදන්න කලින් මෙයාලා ඔය අල් අක්සා කියන පල්ලිය කඩනවා. දැනටත් පල්ලි 500කට වැඩිය කඩලා තියෙනවා. එහෙමනම් මේ අල් අක්සා කැඩෙනකොට මේ දේවස්ථානය හදන්න මෙයාලා කතා වෙද්දී ඒ වගේම මේ බිලිදෙන මේ ස්ථානය නිර්මාණය කරද්දී ඔබ දැනගත යුතුයි මේ බයිබලයේ කියලා තියෙන අවසාන කාලය පැමිණිලා ඉවරයි, අපි සූදානම් වෙන්න ඕනේ කියලා. එතකොට මේ කාලය පැමිණෙනකොට, මේ අන්‍ය ජාතීන්ගේ කාලය නිමා වෙනකොට, අන්‍ය ජාතීන්ට මේ සුභාරංචිය ප්‍රකාශ වුණ කාලය නිමා වෙනකොට දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් අපිට කරන්න කියනවා. මොකක්ද කියලා අපි බලමු. ලූක් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ මෙන්න මේම දෙයක් දෙවියන් වහන්සේ අපට ප්‍රකාශ කරනවා. ඔහු කඩු මුහනින් වැටෙන්නේය. සියලු ජාතීන් අතට වහලුන් මෙන් ගෙන යනු ලබන්නේය. අන්‍ය ජාතීන්ගේ කාලය සම්පූර්ණ වන තෙක් යෙරුසලේම අන්‍ය ජාතීන් විසින් මඩිනු ලබන්නේය. එතකොට අපේ මේ අවසාන කාලය මේ අන්‍ය ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ වෙලා ඉවර වෙන තෙක් ඊශ්‍රායල් අන් රටවල් වලින් පාර කනවා, එක එක දේවල් කරන. නමුත් මුන් සටන අතරින්නේ නැහැ. මුනුත් සටන් කරනවා. නමුත් මෙතනින් පස්සේ තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ පැමිණෙන්නේ. මෙතකම් මෙයාලා යම් කිසි පීඩාවල් විඳගෙන, දරාගෙන, සටන් කරගෙන, විරුද්ධ වීගෙන තමයි මෙයාලට යන්න සිදු වෙන්නේ. විශේෂයෙන් අපි මේ දේවල් ගැන කතා කරන්න ගියොත් මේක සෑහෙන ගැඹුරුයි. දැන් ඔය අල්-අක්සා කියන තැන මිනිස්සු ගොඩාක් රැස් වෙන්නේ, එන්නේ, හැම දෙයක්ම කරන්නේ ওই පල්ලිය තිබෙන නිසා. එම නිසා මෙයාලා ওই පල්ලිය කඩන්න හේතුව මේ පල්ලිය නැත්තම් ওই ස්ථානයට කවුරුත් එන්නේ නැහැ කියලා තමයි මෙයාලා මේ පල්ලිය කඩන්නේ. ඒ වගේම දැන් මේ දේවල් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. විශේෂයෙන්ම යේසුස් වහන්සේ අපිව මෙච්චර දවස් මේ යේසුස් වහන්සේ කියපු දේවල්, මේ බයිබලයේ කියලා තියෙන දේවල් සිදු වෙන්න යනවා නම් යේසුස් වහන්සේ එනවයි කියන එකත් 100%ක්ම සිදු වෙන්න යනවා. දැන් බලන්න, ඔබට හිතන්න පුළුවන් තාක්ෂණය ගොඩාක් දියුණුයි. මේ කාලේ අපි දෙවියන් වහන්සේ ගැන කතා කරනවද? දෙවියන් වහන්සේව විශ්වාස කරනවද? WhatsApp අපිට තියෙනවා, 5G තියෙනවා, ලැප්ටොප් තියෙනවා, ඔන්ලයින් බැංකින් තියෙනවා. කොච්චර ඩෙවලොප් වෙලා තියෙනවද? කොච්චර වර්ධනය වෙලා තියෙනවද? මේ කාලේ දෙවියන් වහන්සේට මේම කරන්න පුළුවන්ද කියලා ඔබ හිතුවොත් sorry.com තමයි සිංහල භාෂාවෙන් කියන්න ගියොත්. ඇත්තෙන්ම මේ දේවල් තා විශිෂ්ටයි, තා අනර්ගයි. දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. උන්වහන්සේගේ වචනය කවදාවත් වෙනස් වෙන්නේ නැත. උන්වහන්සේගේ වචනය පවසනවා, අහසත් පොළවත් පහව යන්නේය, නමුත් මාගේ වචනය පහව නොයන්නේය කියලා. ඒ වගේම හොඳට මතක තියාගන්න 100%ක් අද දවසෙත් මේ කියලා තියෙන වචන ඔක්කොම සිදු වෙනවා. ඒක අනිවාර්යෙන්ම මින් ඉදිරියටත් ඒ වගේමයි. ඒකේ කවදාවත් වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ටෙක්නොලොජි බලන්න. මේ ඔක්කොම නැති වෙලා යනවා. උදාහරණයකට මම ඔබට කියන්නම්කෝ. දැන් මුල් කාලේ තිබ්බ ටෙක්නොලොජි එකකෝ. ටෙක්නොලොජි එක එකෙන් ඕක වෙනස් වීගෙනම යනවා. නැති වීගෙන යනවා. හැබැයි දේව වචනේ කවදාවත් එහෙම වෙන්නේ නැහැ. උදාහරණයක් කියන්න ගියොත් දැන් හිතන්නකෝ මේ වචන අවුරුදු 2000කට කලින් දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. හරිද? මේ අවුරුදු 2000කට පස්සේ ඔයා ගන්නකෝ අවුරුදු 2000කින් පස්සේ දැන් කොච්චර තාක්ෂණය යනවද? කොච්චර තාක්ෂණය නම් වෙනස් වෙලා තිබෙනවද? ඉස්සර ඔය සත්තුන්ගේ හම්බලෙන් ලිව්වා. ඊට පස්සේ ගල් තැටි වලින් ලිව්වා. පත්තර වලින් ලිව්වා. ඩිජිටල් ප්‍රින්ටිං ආවා. සිස්ටම් එක වෙනස් වුණා මිසක් දේව වචනය තව වෙනතුරු වෙනස් වෙලා නැත. අන්න ඒක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. ඔබ ජීවත් වෙන සිස්ටම් එක වෙනස් වෙන්න පුළුවන්. ඔබේ කෑම බීම මේ හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. නමුත් දේව වචනය කවදාවත් වෙනස් වෙන්න යන්නේ නැත. මේක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. මේ සම්බන්ධව අපිට කියනවා ලූක්
අපි පොඩ්ඩක් ලූක් 21 28ත් බලලා ඉන්පසු කතා කරමු. 21 28 මෙවැනි දෙයක් ප්‍රකාශ කරනවා. මේ දේ සිදුවෙන්ට පටන් ගන්න කල නුඹලා මිදීම ලං වූ බැවින් ඉහළ බලා හිස් ඔසවා පල්ලා යයි කීසේක. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මේ දේවස්ථානය කඩනවයි කියන්නේ මේ මං කලින් දැන් ওই වීඩියෝ එකේ කියපු දේවල් සිදු වෙනකොට අවසානයේ ළඟයි කියලා ඔබ නිතරම යාඥාවෙන් සිටලා දෑත් තියලට ඔසවලා ඉස්ස යලට ඔසවලා ජේසුනි ඔබගේ එසවීම තුලට මේ රහස් පැමිණීම තුලට අපි සහභාගී වෙන්න අපිව ඔබ වහන්සේ සුදුසන් බවට පත් කරන්ට පසුතැවෙන්න කිසිම දෙයකට මුල් තැන දෙන්න එපා. සම්බන්ධතාවයන් වලට මුල් තැන දෙන්න එපා. හැමෝටම ආදරය කරන්න. හැබැයි මුල් තැන දෙවියන් වහන්සේට දෙන්න. ඒ විට පමණයි ඔබ බේරෙන්න යන්නේ. එතකොට ඊට පස්සේ කියනවා දැන් නිකන් හිතලා බලන්න අවුරුදු 2000කට කලින් හිටියේ නැති જાතියක් එකපාරට ආවා යුදෙව්වන් කියලා. ඔවුන්ගේ භාෂාව ආවා. අවුරුදු 3000කට කලින් තිබුණා වූ දේවස්ථානයක් දැන් එන්ට යනවා. මේ හැම දෙයකටම අවශ්‍ය කරන දේවල් හැම දෙයක්ම සුදුසු කරලා ලෑස්ති වෙලා තිබෙනවයි කියන්නේ ওই බයිබලයේ කියපු දේවල් තමයි මේ සිදු වීගෙන එන්නේ. මේ දේවල් අපි කියවලා අවබෝධ කරගෙන පොඩ්ඩක් ওই දේ ගැන හොයලා බලන්න ඕනේ. එමත් නැත්නම් යම් කිසි කෙනෙක් මේ ගැන ප්‍රකාශ කරද්දී ඒ දේවල් කෙරෙහි විශ්වාස කර පොඩ්ඩක් මේ දේවල් හොයලා බලන්න නැත්නම් අමාරුයි වැටෙන්න යන්නේ ඔබයි. එම නිසා තමයි අපි මේ ප්‍රකාශ කරන්නේ. අපි මේ වචනේ ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ පිළිගත්ත මනුෂ්‍යයන්ට පමණක් නොවේ. මේ වචනේ අද දවසේ දැනගෙන හරි දෙවියන් වහන්සේව පිළිගන්නව ලෑස්ති වෙලා සිටින මනුෂ්‍යයන් ගැන තමයි මේ අපි කතා කරන්නේ. ඔබ මොන ආගමක වෙන්න පුළුවන්, මොන ජාතියක වෙන්න පුළුවන්. ඔය කිසිම දෙයකට ඔබ බේරන්න බෑ. ජේසුස් වහන්සේට පමණයි ඔබ බේරන්න පුළුවන් වෙන්නේ. හේතුව ජේසුස් වහන්සේට පමණයි මේ ලෝකේ යටත් වෙලා තිබෙන්නේ. එම නිසා තමයි ඔබ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව කියලා දෙකට බෙදිලා තියෙන්නේ. ඔය අනිත් කතන්දර කියන කිසිම කෙනෙක්ට මේක කරන්න බැරි වුණා. කරන්න බෑ. එම කරා නම් එම වෙන්න බෑ. එම වෙලා නැහනේ. වෙලා තියෙන්නේ කොහොමද? ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ. එමනම් මේක ක්‍රිස්තු වර්ෂ නම් මේක ක්‍රිස්තුස් වහන්සේට යටත්, ජේසුස් වහන්සේට යටත්. ඔබත් ජේසුස් වහන්සේට යටත්, ඔබේ ආගමත් ජේසුස් වහන්සේට යටත්, ඔබේ සංස්කෘතියත් ජේසුස් වහන්සේට යටත් කියන එක මතක තබා ගන්න. ජේසුස් වහන්සේට ඉහළින් මේ පොළොව තලයේ කිසි දෙයක් නැහැ. ඉහළ ආකාශයේ කිසි දෙයක් නැහැ. මේ පොළොව යට කිසි දෙයක් නැහැ. මේක මම උන්වහන්සේගේ නාමය කරුණු කොටගෙන 100% ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන වචනයක්. ඒ වගේම අපිව උන්වහන්සේ රැගෙන යනවයි කියන එකත් 100% ඇත්ත. දැන් මෙච්චර දවස් උන්වහන්සේ කියපු දේවල් සිදු වෙනවා නම් මින් ඉදිරියට උන්වහන්සේ එන්න යන දේ සිදු වෙන්න යනවා නම් අපිව උන්වහන්සේ ඔසවා ගන්නවයි කියන දේ 100% ඇත්ත. අර මං කිව්වා වගේ මේ ටෙක්නොලොජි මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙන්නේ, ඕවා පරිවර්තනය වෙන්නේ, පරිණත වෙන්නේ, වාව් කියලා වෙන්නේ අපිට විතරයි. දෙවියන් වහන්සේට ওই දේවල් නැහැ. දෙවියන් වහන්සේට තාක්ෂණය අදාළත් නැහැ, ෆැෂන් අදාළත් නැහැ, මොකුත් දෙවියන් වහන්සේට අදාළ නැහැ. උන්වහන්සේ කිව්වා නම් ඒකේ විදියට සිදු වෙනවාමයි. ඊළඟ මේ දේවල් දෙවියන් වහන්සේ දැන් දන්නේ නැතුවද කියලා තියෙන්නේ, ලියලා තියෙන්නේ නැහැ. උන්වහන්සේ එදාම දන්නවා මිනිස්සයා මොකද්ද කරන්න යන්නේ කියලා. උන්වහන්සේ එදාම දන්නවා මිනිස්සයා කොයි විදියටද මේ යන්න යන්නේ කියලා. උදාහරණයට ওই නාහුම් පොතේ, හබකුක් පොතේම අරගෙන බලන්න දැන් පාරේ යන මන්තිරු කොහමද තිබෙන්න යන්නේ, වාහන කොහමද යන්නේ, මේ ඔක්කොම ලියලා තියෙනවා. දෙවියන් වහන්සේ අනර්ගයි. දෙවියන් වහන්සේ විශිෂ්ටයි. දෙවියන් වහන්සේ බලවන්තයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ දෙවියන් වහන්සේ වරියට හඳුනගෙන නැහැ. දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබ වරියට ජීවත් වෙන්නේ නැහැ. ඒකයි ඔබට තියෙන ප්‍රශ්නේ. එම නිසා මේ වීඩියෝ එක තුලින් හරි මේක අනතුරු හැඟවීමක් විදියට අරගෙන හරි ඔබ දෙවියන් වහන්සේව පිළිගන්න. දෙවියන් වහන්සේට ලං වෙන්න. ඔයාලා කියන කිසිම කෙනෙක්ට ඔයාලව බේරන්න බැරි වෙනවා අන්තිමට. බයිබලයේ ප්‍රකාශ කරනවා තමා ගාව තියෙන රන් රිදි මුතු මැණික් මුදල් හැම දෙයක්ම මිනිස්සුયો පාරට දානවලු. වීසි කරනවලු මේ දේවල් වලින් අපිට බේරෙන්න බැරි වුණානේ, ජේසුස් වහන්සේගේ එසවීමට යන්න බැරි වුණානේ කියලා. ඒ தත්ත්වයට ඔබ පැමිණෙන්න එපා. ඔබ යේසුස් වහන්සේ විශ්වාස කරමින් යේසුස් වහන්සේ තුලට යන්න. ඒක තමයි මගේ ආශාව සහ දෙවියන් වහන්සේගේ කැමැත්ත.
ඒ වගේම මේ වගේ දේවල් සිදු වෙනකොට අපි මොකද්ද කරන්න ඕනි කියලා ජේසුස් වහන්සේ යම් කිසි දෙයක් ප්‍රකාශ කරලා තිබෙනවා. උන්වහන්සේ කියනවා අපිට බය නොවි කැළඹෙන්නේ නැතුව ඉන්න කියලා. ඒක කියන්නත් හේතුවක් තිබෙනවා. මතේ පොතේ 24 වෙනි පදයේ 26 වෙනි 24 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ මෙන්න මේ වගේ දෙයක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. 24 6 වෙනි පදේ යුද්ධ සහ යුද්ධවල ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැළඹෙන්න බලා ගනිල්ලා. මක් නිසාද මේ සියල්ල සිදුවෙන්න ඕනේයයි. නමුත් ඒ වෙනතුරු අන්තිමය නොපැමිණෙන්නේය. ඒවල දෙවියන් වහන්සේ කියනවා යුද්ධ සහ යුද්ධවල ප්‍රකාශ ප්‍රවෘත්ති මේවා ඔයාලා ආරංචි වෙනවා. ඔයාලා දකිනවා. මේ දේවල් සිදු වෙනකොට බය නොවි සිටින්නයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. හේතුව ඇයි? දැන් මිනිස්සු කැමති සඵලත්වය කතා කරන්නට. හාස්කම් දකින්න. හැබැයි මේ අවසාන කාලේට අවශ්‍ය දේ දකින්න කැමති නෑ. අවසාන කාලය ගැන කතා කරන මිනිස්යන් ගැන මෙයාලා කතා කරන්නේ වෛරක්කාරයෝ වගේ. අවසාන කාලය ගැන කතා කරලා අනතුරු ඇඟවින් දෙන මිනිස්යන් මෙයාලා බලන්නේ තමාගේ හතුරෝ වගේ, යක්ෂයන් වගේ පේන්නේ. මේ මිනිස්සු කියන්නේ බයිබලයේ තිබෙන දේ තමයි ඔබට ප්‍රකාශ කරන්නේ. දැන් බලන්න මේ අවසාන කාලයේ මේ දේවල් ගැන කතා කරද්දි කියනවා බය කරනවා, විනාශ කරන්න හදනවා, නැති කරන්න හදනවා. නෑ, මේක බයිබලයේ ලියලා තියෙන දේ තමයි අපි ප්‍රකාශ කරන්නේ. බයිබලයේ ලියලා තියෙන දේවල් තමයි මේ අවසාන කාලය ගැන කතා කරන මිනිස්යන්, ප්‍රොෆෙතවරයන්, සේවය කරන අය කතා කරන මේ දේවල් බයිබලයේ තිබෙන දේවල් තමයි ප්‍රකාශ කරන්නේ. දැන් ඔබ බයිබලයේ ලියලා තියෙන දේ සිදු වෙනකොට යම් කිසි සිදුවීම් මෙවැනි දේවල් සිදු වෙනකොට ඒ දේවල් වලට අපි මේ දේ බයිබලයේ තිබෙන දේ සිදු වෙන දේ ගලපලා අපි ඔබට ප්‍රකාශ කරනවා මෙන්න මේ වගේ මේවා තමයි දැන් සිදු වෙන්නේ කියලා. මේ වීඩියෝ එකත් එවැනි වීඩියෝ එකක් තමයි. හැබැයි සිදු වෙන දේවල් ගලපලා ලියලා තියෙන දේවල් පෙන්නලා අපි ඔබට ප්‍රකාශ කරන කෙනාට ඔබ බනිනවා නම් ඒ දේවල් ගැන ඔබ බය වෙනවා නම් එතකොට මේක ලියලා තියෙන කෙනා ගැන ඔබ මොකද කියන්නේ? මේක ලියන්න මඟ පෙන්නපු දෙවියන් වහන්සේ ගැන ඔබ මොකද කියන්නේ? මේ දේවල් කියන කොටත් බය වෙන මිනිස්සුන්ට මේ දේ සැබවින්ම සිදු වෙනකොට කොහොමද තියෙන්නේ? දැන් ඔබ කියනකොට බයයි මේක අහන්න. ආලා මේකට ඇදෙන්නේ නැහැ. ඇදුන්නේ නැතුණාම මේක සිදු වෙන්න පටන් ගන්නවා ඔබේ ජීවිතේ. හේතුව ඔබ එසෙවෙන්න යන්නේ නැහනේ. ඔබ එසවීමට යන්න අවශ්‍ය නිසා තමයි මේක අනතුරු ඇඟවීමක් වශයෙන් ඔබට ප්‍රකාශ කරන්නේ. එම නිසා මේ දේවල් වලට අහුම්කම් දෙන්න. මේ දේවල් වලට කීකරු වෙන්න. දෙවියන් වහන්සේගේ වචනය අනර්ගයි. දෙවියන් වහන්සේගේ වචනය බලවන්තයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති එකම ජීවමාන වචනයයි. ඒ වගේම මේ දේවල් ගැන කතා කරද්දී දැන් බලන්න දැන් දෙවියන් වහන්සේ පිළිගත්ත මිනිස්සු විතරක් කොහොමද මේකේ බේරෙන්න පුළුවන් කියලා මිනිස්සු අහනවා. දෙවියන් වහන්සේ කොහොමද එහෙම කරන්නේ? උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. මගේ විශ්වාසය අනුව, අපේ විශ්වාසය අනුව, බයිබලයේ විශ්වාසය අනුව, උන්වහන්සේගේ පොරොන්දු අනුව සියල්ල උන්වහන්සේට කරන්න පුළුවන්. දැන් බලන්න රටවල් 185කට කොරෝනා හැදුනා. එදා දවසේ ඔබට කොරෝනා හැදෙන්නේ නැතුව, මට කොරෝනා හැදෙන්නේ නැතුව බේරුවා වූ මගේ දෙවියන් වහන්සේට මෙතනින් බේරන්නත් පුළුවන්. උන්වහන්සේ සියල්ල කරන්නට බලවත්. උන්වහන්සේ සියල්ල තුලින් යන්නා වූ දෙවියන් වහන්සේ. සියල්ලට ඉහළින් ක්‍රියාත්මක වෙන්නා වූ එකම ਸਰව පරාක්‍රම වූ දෙවියන් වහන්සේ. එම නිසා මේ අවසාන කාලයේ ඔබට තිබෙන හැම දෙයක්ම පොඩ්ඩක් අත්හැර ඔබට තියෙන හැම දෙයක්ම පොඩ්ඩක් වෙනස් කරගෙන ඔබට තියෙන හැම දෙයක් තුලම ඔබ පොඩ්ඩක් තමාගේ ජීවිතය හරියට අදාගෙන දෙවියන් වහන්සේ තුලට ලං වෙන්න බලන්න. හේතුව දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා තමයි මෙවැනි පණිවිඩ අද දවසේ ඔබට ලැබෙන්නේ. දෙවියන් වහන්සේ ඔබට කරුණාවන්තව සිටින නිසා තමයි අද මේ පණිවිඩය ඔබ අහන්නේ. ඇත්ත තිත්තයි. නමුත් ඒක අවශ්‍ය වෙනවා. ඒක ප්‍රයෝජනවත් වෙනවා. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනසේක. මම හිතනවා මේ පණිවිඩය අද දවසේ ඔබට ඊට අනර්ගස විශිෂ්ට පණිවිඩයක් ලෙස සිදු වෙන්න ඇති, තිබෙන්න ඇති. ඒ වගේම මේ පණිවිඩය මේකෙත් මම සමහරක් පොඩ්ඩයි කතා කරේ. තව ගොඩාක් දේවල් තිබෙනවා මේ අවසාන කාලය ගැන කතා කරන්න. කෙසේ නමුත් මේ දේවල් හරි දැනගෙන මිනිස්සු දෙවියන් වහන්සේ වෙතට හැරෙන එක තමයි අපේ විශ්වාසය
අපේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේගේ කැමැත්ත. එමනම් අද දවසේ මේ වීඩියෝ එක බලන ඔබ වෙනුවෙන් මම පොඩි යාඥාවක් කරන්නට යනවා. මේ වීඩියෝ එක බලන සියලු දෙනා ස්ක්‍රීන් එක දෙසට ඔබේ අත දිගු කරගන්න, දැස් වසා ගන්නට මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. හාලෙලූයා. ජීවමාන පියාණනි, ජේසුනි, අද දවසේ මම වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. විශේෂයෙන්ම යාඥා කරනවා ස්වාමිනී, අද දවසේ මේ වීඩියෝ එක බලන සියලු දෙනාම ඔබ වහන්සේගේ දෙවෙනි පැමිණීමට ස්වාමිනී සහභාගී වෙන්න, සම්බන්ධ වෙන්න ඔබ වහන්සේ මොවුන්ට ප්‍රකාශ කර තිබෙනසේ ස්වාමිනී මේ අවසාන කාලයේ කුමක්ද කළ යුත්තේ, කෙසේද ඔබ වහන්සේව සොයන්නේ, කෙසේද ඔබ වහන්සේගේ වචනය තුල ඇසිරෙන්නේ කියනා වූ මේ දේවල් තුල සුදාත්මනි මේ සියලු දෙනාව ඔබ වහන්සේ මඟ පෙන්වමින් රැගෙන යන්න ස්වාමිනී. පියාණනි මේ වචන මොවුන්ගේ හදවත් තුලට නොයන පිණිස, මේ වචන මොවුන්ගේ හදවත් තුල ස්වාමිනී පැල නොවන පිණිස යක්ෂයා හිර කර තිබෙන සෑම ස්ථානයක්ම බාධා කර තිබෙන සෑම බාධාවක්ම, සෑම අන්ධකාරයේ ගැටලු ප්‍රශ්න හිරවීම් සියල්ල මම දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තානම් කරමින් තරවටු කරනවා. ස්වාමිනී අද දවසේ මේ වීඩියෝ එක බලන සියලු දෙනා තුලද ඔවුන්ගේ නිවස් තුලද ඔවුන්ගේ පරම්පරා කෙරෙහිද වහන්සේගේ ආශිර්වාදය නිදහස් වෙන්න මම යාඥා කරනවා. පියාණනි අද දවස පටන් ඔබ වහන්සේව සොයන්ට, මේ අවසාන කාලයට අවශ්‍ය දේවල් කරන්ට, මේ අවසාන කාලයේ ස්වාමිනී මුළුමනින්ම සම්පූර්ණ පුද්ගලයන් බවට, උතුම් සේවකයන් බවට ස්වාමිනී පරිවර්තනය වෙන්න, ගොඩනැගෙන්න ශුද්ධාත්මනි මේ සියලු දෙනාට වහන්සේ මඟ පෙන්වන්නට. ස්වාමිනී අද දවසේ මේ වීඩියෝ එක බලන සියලු දෙනාද මමද ඔබ වහන්සේගේ පාද පාමුල යටත් වෙමින් කීකරු වෙනවා ස්වාමිනී. අති උතුම් වූ නාසරීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත වූ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. එමනම් මේ වීඩියෝ එක ඔබට ඉතා ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඒ වගේම ඔබ මේ වීඩියෝ එක තුලින් ආශිර්වාද ලැබුවාසේ ඔබේ යාළුවන් සමග, ඔබේ ඥාති සමග මේ වීඩියෝ එක ෂෙයාර් කරගන්න, ඔවුන්ටත් යම්කිසි අවබෝධයක් වෙන පිණිස, දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කරන පිණිස ඔවුන්ටද ඔබ මඟ පෙන්වමින් උදව් කරන්න. නැවත ඊළඟ වීඩියෝ එකත් එක්ක ඔබ හමු වෙන තෙක් ඔබගෙන් සමුගන්නවා සියලු දෙනාටම ජේසුස් පීඨයි.